අගතියටපත් වෙච්ච කණ්ඩායම හැර ඒ ඍජුව අගතියටපත් වෙච්ච කණ්ඩායම වල විනාශයටත් වඩා 10 ගුණයක වගේ විනාශයක් වෙලා තියෙනවා මේ ඍජුව නැතුව. ගම් වතුර ඇවිල්ලා නැහැ. ගෙවල් යට වෙලා නැහැ. ගෙවල් හොඳට තියෙනවා. ආයතන හොඳට තියෙනවා. හැබැයි මේ ප්‍රදේශයේ ලයිට් නැහැ. ග්‍රොසීරියේ තිබිච්ච ලක්ෂ 10ක විතර බඩු විනාශ වෙලා තියෙනවා. මේකට කවුද වගේ කියන්නේ? මේකට කවුද සහනයක් ලබා දෙන්නේ? ඒ සම්බන්ධයෙන් තාම වැඩපිළිවෙලක් රජය මගින් කතා කළවත් නැති නිසා ඔවුන්ට මේ සඳහා අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය හමු පවත්වන්නේ. විමසීමක්වත් වෙලා නැහැ. මහ බැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා 9% පොලි ප්‍රතිශතයට මේ කර්මාන්ත නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි කියන්න පුළුවන් දැන් මේ හෝටල් සංකීර්ණයක්. දැන් මධ්‍ය කඳුකරේට මධ්‍ය පළාතට සංචාරකයෝ මේ දවස්වල එන්නේ නැහැ. මේ කරදරේ හින්දා. එතකොට 20ක් වැඩ කරපු හෝටලේ කොහොමද ඒගොල්ලන්ට පරිණාටි ගෙවා ගන්න? ඒකත් බරපතල දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මෙවුවා වක්‍රාකාරයෙන් ඕනෙම විවසනයකදී ප්‍රොජෙක්ට් ප්ලෑන් එක හදනකොට ඍජු බලපෑමට ලක් වෙච්ච කණ්ඩායම වෙන් කළ ඒගොල්ලන්ට වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඊට පස්සේ වක්‍රාකාරයෙන් බලපෑමට ලක් වෙච්ච කට්ටියටත් සහන ලබා දෙනවා. හැබැයි මෙවර විවසනයේදී තාම මේ වක්‍රාකාර බලපෑමට ලක් වෙච්ච කට්ටිය කෙරෙහි අවධානය යොමු වීම තාමත් නිසි පරිදි කළමනාකරණය වෙලා නැහැ. ඉතින් ඒ පිළිබඳ අදාළ වගකිය යුතු අංශ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මේ මොහොතේ කරනවා. මම කියන්නේ පැහැදිලිවම විමර්ශනයකට ලක් වුණාට පස්සේ රජයට වගකීමක් තියෙනවා ඒ කර්මාන්තකරුවන් ආර්ථිකය නගා සිටවන්න. ආර්ථිකය නගා සිටවනවා කියලා කියන්නේ තනි වශයෙන් පුද්ගලයෙක්ට කරන උපකාරයකට වඩා මේ සමස්තයක් විදිහට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. මම එහෙම කියන්නේ සාක්ෂි සාධකත් එක්ක මේ රටේ ආර්ථිකයෙන් 55% කරමත තියාගෙන දුවන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. මම කියන්නේ වැඩපිළිවෙලක් හදන්න ඕනි මේ අගතියටපත් වෙච්ච එහෙම නැත්නම් නායෑම් සිදු වෙච්ච ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශයන් වල ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ගණනය කිරීමක් සිදු කරන්න ඕනි. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙච්ච හානිය තක්සේරු කිරීම සඳහා රජයේ තක්සේරුකරුවන් යොදවලා ඒ හානිය ගණනය කිරීමක් කරන්න ඕනි. ඒ හානියට අනුව ඒ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් රිලීෆ් එකක් සාමාන්‍යයෙන් නිවසකට 25000ක් දුන්නා නම් අඩුම තරමේ ලක්ෂ 25ක්වත් දෙන්න ඕනේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්ගේ වෙච්ච හානිය සඳහා ලබා දෙන මුදල. සාමාන්‍යයෙන් 10ක් 15ක් ජීවත් කරන ආයතන. ඉතින් ඒ ප්‍රමාණය බලලා මේ සහනය ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.